ඉතින් අද මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ පිට රටවල් වල ජීවත් වෙන ඔබ සෑම දෙනාගේම පොඩි ඉල්ලීමක් කරන්නයි. ඉතින් ඔයාලා හැම කෙනාම දන්න විදිහට ලංකාව ඉතිහාසයේ පළවෙනි වතාවට විශාල ස්වභාවික ව්‍යසනයකට කරදරයකට පත් වෙලා ඉන්නවා. ඉතින් විශේෂයෙන් අපි මේ වීඩියෝ එක දැම්මත් නැතත් ඉතින් ගොඩාක් අය විවිධාකාර විදිහට විවිධ විදිහට ලංකාවේ මේ වෙච්ච කරදරයට සහභාගී වෙලා තියෙනවා උදව් උපකාර කරනවා. නමුත් අපිත් පෞද්ගලිකව අපිට පුළුවන් විදිහට විවිධාකාරයෙන් විවිධ වැඩපිළිවෙළවල් කීපයකටම අපි සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් අද මේ විශේෂයෙන් මේ වීඩියෝ එක දාන්න හිතුනේ. ඉතින් පිට රටවල් වල ඉන්න අයට තවදුරටත් කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. අපි ලංකාවට ආධාර කරනවා නම් යම්කිසි මුදලක් යවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දැන් රජයෙන් ඉදිරිපත් කරලා තියෙනවා රජයේ විවිධ බැංකුවල accounts කීපයක් දීලා තියෙනවා. ඉතින් මේ ගැන හොයලා බලලා ඒ රජයටත් මේ විදිහට අපි ජපානයේ ජීවත් වෙන්න ඉන්නවා නම් ජපානයේ සල්ලි වලින් යෙන් වලින් හරි ඩොලර්ස් වලින් හරි ආධාරයක් කරනවා නම් ඒක මේ වෙලාවේ රජයට ගොඩාක් සහනයක් උපකාරයක් වෙනවා. ඉතින් එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් රුපියල් වලින් හරි කමන්නේ ලංකාවට පහසු විදිහට පුළුවන් විදිහට හරි උදව්වක් උපකාරයක් කරන විදිහට ඉල්ලීමක් කරන්නයි සුහද මේ විදිහේ වීඩියෝ එකක් කරන්න අදහස් කරේ. ඉතින් හැම කෙනාම බොහොම දුකෙන් මේ විවිධ වීඩියෝ බලනවා. විශේෂයෙන් මේ වගේ වීඩියෝ එකක් නොකරත් හැම කෙනාම ඊටාම බොහොම කනගාටුවෙන් මේ වෙච්ච කරදරය පිළිබඳව අවධානයෙන් ඉන්නවා. තමන්ට පුළුවන් විදිහට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරනවා. මම මේක දන්නවා. ඉතින් ඒ කොහොම වුණත් අපිත් එක්කත් විශාල පිරිසක් අපේ මේ ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. කබසිකිගයි සතුනගාරු අපේ මේ channel එකත් එක්ක. ඒ නිසා මේක බලන කෙනෙක්ටත් මේ දක්වා උදව්වක් එහෙම නොකරත් මට දැන් මේ දවස්වල කරන්න අමාරුයි. නමුත් මුදල් මට මේ දවස්වල නැහැ. නමුත් මට ලබන මාසයේ හරි පුළුවන්. තව සතියකින් දෙකකින් හරි පුළුවන් කියලා කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ විදිහට Tamanට පුළුවන් ආකාරයෙන් මේ වෙච්ච කරදරයට කාට හරි පිටක් වෙන්න මුදලක් යවා ගන්න උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක්. ඉතින් ওই විදිහට තමයි ඉදිරියේදී ඔයාලා ඉතින් විවිධ විදිහට විවිධ ආකාරයේ කරන දේවල් වලට සම්බන්ධ වෙලා ඒ වගේ දේවල් කරන්න අපිට පුළුවන් විදිහට අපිට හිතවත් ජපන් අය සහ අපි පෞද්ගලිකව අපිට පුළුවන් ආකාරයෙන් විවිධ විදිහට මේකට සම්බන්ධ වෙලා විවිධ දේවල් අපිත් කරගෙන යනවා. ඉතින් පුළුවන් විදිහට අර විදිහට පුළුවන් නම් විදේශ මුදල් වලින්